අපි ඉස්සෙල්ලාම ෆිලින් එක හදා ගන්නවා. සීනි ටිකක් පෑන් එකට එකතු කරලා ඒක අඩු ගින්දරේ තියෙනවා. දිය වෙනකම් කරනවා. ඒකට උණු වතුර චුට්ටක් එකතු කැරමල් වේගන ඉන්නේ. ඊට අපි පොල් ටික එකතු කරගන්නවා. හොඳට මික්ස් කරගන්න. ඒකට තව රසය එකතු කරගන්න හින්දා කරඳ මුගු ටිකක් අලාගෙන එකතු කරගන්නවා. ඊට පස්සේ පැණි පොල් එක රෙඩි. පිට තියෙන්නේ මේ පාම් මිශ්‍රණය හදාගන්න. ඒකට අපි බෝල් එකක් අරගෙන ඒකට පාම් පිටි එකතු කරලා සෝල්ට් චුට්ටක් දානවා. දාලා මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා එග් එකක් හරි දෙකක් හරි එකතු කරගන්නවා කහ කුඩු ටිකක් ඒ වගේම මේක අපි මික්ස් කරගන්න පොල් කිරි යූස් කරනවා. අපි මේක හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ ටිකකින් අපි මේකට තව වතුර ටිකකුත් එකතු කරලා හොඳට දිය වැක්කිරෙන විදිහට මිශ්‍රණයක් හදා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේ හදාගත්ත මිශ්‍රණය රත් වෙච්ච පෑන් එකකට දාලා පෑන් කේක් ටික හදා ගන්න. පෑන් කේක් එක හදලා ඒක ලිප් එක අරගෙන ටක් ගාලා පැණි පොල් එක මැද්දට දාලා අවශ්‍ය ප්‍රමාණය දාලා අපි රෝල් කරගන්නවා. එතකොට රස්නේ නිසා රොටිය හොඳට රෝල් කරන් පස්සේ ඇලවිලා හිටිනවා. එහෙම පෑන් කේක් ටික ඔක්කොම හදාගන්න තමයි තියෙන්නේ.